ඔන්න ඉතින් පටන් ගන්න යන්නේ අපේ අමුතු පාසලේ තවත් ලස්සන දවසක්. අපේ පුංචි රාක්ෂි යාළුවෝ ගම්වලින් සෙල්ලම් කරන ගමන් හිටියේ. හරි ළමයි. අද අපි අපේ පන්තිය ආර්ට් ගැලරි එකක් බවට පත් කරන්නයි හදන්නේ. අපි එක ලස්සන ආකෘති වලින් පුරවන්නයි යන්නේ. ඔයාලට මෙන්න මේවා පාවිච්චි කරලා ඒ ආකෘති ටික හදන්න පුළුවන්. මම මේ සුඩි මේ ටික තියලා තියන්නම්. ඔයාලා ගන්න. ඔයාලට තේරුණාද? කමක් නැහැ ගන්නකො. මම මේවා ටික අස් කරනකම් ඔයාලට වැඩි පටන් ගන්න. අයියෝ මේ මොනවද? බෑන්ගිට ඔක්කොම බිම වැටිලානේ. ඕන්න මේවත් ගන්න. ඕ පේන්ටුත් තියෙනවා. මං අවුරුදු ගානකින් මේවා පාවිච්චි කරලා නැහැ. මගේ ඔයා මොන වගේ ආකෘතියක් හදන්නේ මීපා? ලක්මෝල්ගේ. හැබැයි දැනට නම් ඒක නිකන් ගොලියක් විතරයි. මං හදන්නේ නේ මිස් ක්‍රිසස් මීපා වගේම ආකෘතියක්. හැබැයි යා කොපි කරන්න අමාරුයි. එයාට කොතනක ඉන්න බැහැනේ. වව්! ඔයාගේ හඳේ ආකෘතිය නම් හරිම ලස්සනයි කිල්වු. බලන්නකෝ ඒකේ තියෙන පුංචි ආවාට දිහා. හරිම ලස්සනයි. අනේ නෑ. ඒක ගොඩක් පොඩි. මට ඕන ලොකු දෙයක් හදන්න. මගේ අත් ගොඩක් පුංචිනේ. මට මිස්ටර්ගේ පියා බන්නත් බෑ. ඔයා මොනවද හදන්නේ? මම මේකට කියන්නේ සෑන්ඩ්විච් කියලා. මේක නම් ලොකු සෑන්ඩ්විච් එකක් වෙයි. අන්න ඒ වගේ ගොඩක් ලොකු දෙයක් තමයි මටත් හදන්න ඕනේ. මගේ ග්ලූ එක මේ මොකේද වැටුනේ? මකර සායම්? මගේ ග්ලූ එක රෝස පාට වෙලා. මේක ගොඩක් ඇදෙනවා. ඒ රටිම හයයි. මකර සායම් බින්දුවකින් මොකද මේ වෙලා තියෙන්නේ? මං හිතන්නේ මගේ මේ ග්ලූ එක සුපර් ග්ලූ එකක් වෙලා. මං හිතන්නේ මේකෙන් දැන් මට ලොකු දෙයක් හදන්න පුළුවන්. සෝරි මීපා මම බෝංචි බලයක් හදන්නයි යන්නේ. ඒත් මේ ගම් එක ගොඩක් හෙල්ල වෙනවනේ. ඔව්වනේ මටත් මං හදන එක හදාගන්න බෑ අන්නේ හේතුව හින්දා. මේක එක විදිහකට තියෙන්නේ එකපාරම තිය වෙනවා. මං හදන මේ මිස් ක්‍රිස්මස් ගේ ආකෘතියත් ඒ වගේමයි. අපොයි දෙයියනේ. මගේ සෑන්ඩ්විච් එක විශාල එකක් වෙන්නයි තිබුණේ. ඒත් ඒක දැන් පෑන් කේක් එකක් වගේ පැතලි. ග්ලූ වලින් මෙච්චර ලොකු ආකෘති හදන එක නම් හරිම අමාරු වැඩක්. ඔයා ග්ලූ වලින් ලස්සන නගරයක් හදලානේ. මේ ආකෘති දිහා බලන්නකෝ. ඒවා ගොඩක් කුසයි. ඒ වගේම ගොඩක් ශක්තිමත්. ලස්සන රෝස පාටක් මේක. මේක නම් සාමාන්‍ය ග්ලූ එකක් වෙන්න බෑ. නෑ මේක සුපර් ග්ලූ එකක්. මකර සායම් බින්දු දෙකක් දැම්මහම මේක ගොඩක් ශක්තිමත් වෙනවා. වව්! මේක දාලා බලමු. එහෙනම් මට මේක දාලා බලමු. Liberty, Globerty, වැඩ කටයුතු කොහමද ළමයිනේ? වව්! මං හිතුවට වඩා ඔයාලා ගොඩක් ලස්සනට මේ වැඩේ කරලානේ ළමයිනේ. අපි එහෙනම් අපේ ආර්ට් ගැලරි එක පටන් ගමු. Miss Christmas Smith කලුත් තොප්පියක්ද? ඔව් එකලු තමයි මට මේක හදලා දුන්නේ. මටත් ඕන වෙලා තිබේ ආර්ට් ගැලරි එක විවෘත කරන වෙලාවට ලස්සනට ඉන්න. මාත් එහෙමයි. ඒකයි මං ගම්වලින් පියාපත් හැදුවේ. මම හැදුවා මේකෙන් ලුවසපත්තු. ඕ ටැක්ස් මට මේ රාක ටික හදලා දුන්නට එකලු. මට මගේ පෑන්සල් ටික වැටෙන්නේ නැතුව මේක තියාගන්න පුළුවන් එහෙනම්. ඔයාලා තම තමන්ගේ නිර්මාණ ළඟින් ඉන්න. මං ගිහින් ඉක්මනට මිස් ටෝලි හෝන්ව එක් කරගෙන එන්න. මගේ ග්ලූ සපොට්ටු හැකිලෙනවා. මගේ අත්තටු. සමහර විට මේ ගම් එක අපි හිතුව තරම් හොඳ එකක් නෙවෙයි වෙන්න ඇති. ඔයා අපේ අලුත් ආර්ට් ගැලරි එකට සාදරයෙන් පිළිගන්නවා මිස් ටෝලි හෝන්. මුලින්ම වට පුළුවන් අහස දිහා බලලා මවිත වෙන්න. අනිත් වෙන්න මේ වගේ. ඒ වුණාට මට අහස මුකුත් පේන්නේ නෑනේ. හැබැයි බිම නම් වතුර වගේ තියෙනවා පේනවා. ඔව් ඒක දිය වෙලා අපි එන ඊළඟ එකට යමු. එතකොට මේ තියෙන්නේ බ්ලොක් බීස්ට්. ඊළඟට තියෙන මං වගේ හදපු ආකෘතිය. මේ අන්තිම එක සෑන්ඩ්විච් එක. මේ බලන්න. අයියෝ. මෙතන තියෙන ඔක්කොම දිය වෙලානේ. නෑ අපේ කුල්ලු හදලා තියලා ගොඩාක් ලොකු වෙන්න මේ වගේ එකක්. අයියෝ එකක් නෑ. මිස් ක්‍රිසල් ස්මිත් මෙතන තියෙන හැම දෙයක්ම වතුර වගේනේ.
ටික බඩමුට්ටු හැම තැනම විසිරීලා ගිහිල්ලා. මට මෙතන ආර්ට් ගැලරියක් නම් පේන්නේ. අපිරිසුදු වෙච්ච පන්ති කාමරයක් නම් පේනවා. ඒක මගේ වැරද්ද. මම ග්ලූ හදන්න මකර සායම් පාවිච්චි කළා. ඔව් ඉතින් ග්ලූ එක මකර සායම් හරියට මිශ්‍ර වෙන්නේ නෑ. ඒ වගේ හදන හැම දෙයක්ම ඉක්මනින් වතුර බවට පත් වෙනවා. ඒත් අපිට දැන් ඔයාට පෙන්වන්න කිසිම දෙයක් නෑනේ. එතකොට මේ මොකද්ද? ඒක මගේ පරණ ග්ලූ එක මිස්. ඒක ගොඩක් පොඩි නිසා ඒක මට අමතක වෙලා තිබුණේ. ලස්සන වෙන්න නම් හැමතිස්සෙම මේ දේවල් ගොඩක් ලොකු වෙන්න ඕනේ නෑ. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ ආකෘතිය. මං ඔයාට මේකට රන්තරුවක් දෙනවා. ඒ වගේම අනිත් රාක්ෂ පැටව් හැමෝටම එයාලා හදපු ආකෘති වලට රන්තරු ලබා දෙනවා. අන්න ඒ විදිහට එකල්බු ඉගෙන ගත්තා. පුදුම සහගත වෙන්න නම් ගම් එකක් රාක්ෂයෙක් තරම්වත් ලොකු වෙන්න ඕනේ නෑ කියලා. දැන් මට කරන්න තියෙන්නේ මගේ පෑන් ටික පිළිවෙලකට තියාගන්න එක විතරයි. මේ මම ග්ලූ වලින් හදපු හඳ. ඒකෙන් සුපිරි පෑන් රඳවනයක් හදන්න පුළුවන්. නියමයි. අන්තිමේදී මගේ මේසේ ලස්සනට පිළිවෙලට තියනවා. අපොයි දෙයනේ.